දැන් මේ සිද්ධ වෙන්නේ අප දැනගෙන හිටපු මූලික බුදුදහම විකෘතියක් බවට පත් කරලා තියෙනවා මේ වෙන විට අපේ සමගම ඉන්න යම් පිරිසක් විසින්. ඒක දැන් ඔඩු දුවලා ඉවරයි. දැන් කතා කර කර ඉඳලා වැඩකුත් නෑ. ඒකට පියවර ගැනීම තමයි තියෙන්නේ. නමුත් අපි පියවර ගන්නට යනකොට ඒකේ වෙන්නට ඕනේ දේවල් ගොඩක් දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. මම 2010 විතර ඉඳන් මම 2009 තමයි ආචාර්ය උපාධි කරලා ලංකාවට ආවේ. 2010 විතර ඉඳන් මේ සම්බන්ධ විවිධ තැන්වල විවිධ අවස්ථාවල් වල විවිධ සංවිධානات එක්ක සාකච්ඡා කරලා මේ පිළිබඳ කටයුතු කරන ගියා. නමුත් ලොකු උනන්දුවක් ගොඩක් අය ඒ වෙනකොට දැක්ුවේ නෑ. දැන් හරි ඒ උනන්දුවක් දක්වා තිබීම ඉතාම වැදගත්. මම එක කාරණා මට විනාඩි 10ක් විතර තියෙන නිසා මම එක කාරණාවක් විතරක් මතු කරලා පෙන්නන්නම්. දැන් අපි 2012 අවුරුද්දේ ඉඳලා පුරාවිද්‍යා පර්යේෂණ ගැඹුරෙන් රසක්ම කරා 2022 දක්වා අම්පාර රජගල පුරාවිද්‍යා භූමිය තුල. අපි 2012 අපි යනකොට රජගල කියන එක රජගහ නුවර කියන එක පිළිබඳව අවබෝධයක් ගොඩක් අයට තිබුණේ නැහැ. අපි මේ පර්යේෂණ කටයුතු කරගෙන යනකොට ඔන්න කණ්ඩායම් එන්න පටන් ගත්තා මේ රජගහ නුවර යනවායි කියලා. අපි කල්පනා කළා කොයි නුවර ගියත් කමක් නැහැ. පිරිස් එනවනේ මෙතෙන්ද. එන්නේ නැතු හිටපුවා එනවනේ කියලා. මේක එන්න වැඩි වෙලා බුදුරජාණන් වහන්සේගේ දඹදිව රජගහ නුවර හැටියට දැන් මේක දැන් හඳුන්වාගෙන යනවා. එතකොට මෙතන මූලික පර්යේෂණ අපි කරගෙන යනකොට අපිට මෙහි මේ හම්බුණා මූලික නම් මොනවද කියන එක. මුලින්ම මේ රජගල හඳුන්වලා තියෙන්නේ ගිරි කුම්බිල තිස්ස පබ්බත විහාරය කියලා. ගිරි කුම්බිල තිස්ස පබ්බත විහාරය කියලා. එතකොට ගිරි කියලා කියන්නේ කන්දට පර්වතයට, කුම්බිල කියලා කියන්නේ කිඹුලට. තිස්ස කියන රජ කෙනෙක් විසින් මේක ආරම්භ කරපු නිසා තිස්ස කියන නමක් දාලා ගිරි කුම්බිල තිස්ස පර්වතය කියලා කියනවා. පස්සේ අපි මේක පිළිබඳ තොරතුරු සොයාගෙන ගියායින් පස්සේ ඒ පැත්තේ තියෙනවා මේ නාගොල්ලාගල කියලා ස්ථානයක් අම්පාර පැත්තට යනකොට රජගල පහු කරගෙන එතෙන්ට කියලා බැලුවයින් පස්සේ මේ රජගල පේනවා වැතිරලා ඉන්න කිඹුලෙක් වගේ. මට ඊයේ තමයි මේ දේශනෙට ආරාධනා කරේ. නැත්නම් මට මේ ප්‍රසන්ටේෂන් එක හදාගෙන තිබ්බ අවස්ථාවක් තිබ්බේ නෑ. වැතිරලා ඉන්න කිඹුලෙක් වගේ තමයි මේක පේන්නේ. ඊගාවට එතන තියෙන දිවුලාන වැව කියලා වැවක්. ඒ වැවට ගිහිල්ලා බැලුවමත් මේක වැතිරලා ඉන්න කිඹුලෙක් වගේ තමයි පේන්නේ. ඒ නිසා කිඹුලෙක් වැතිරලා ඉන්න කිඹුලෙක් වගේ පේන නිසා මේක මේ ගිරි කුම්බිල කියන නමින් කිඹුලෙක්ගේ හැඩරුව තියෙන පර්වතයක් කියන නමින් මේක හැඳින්වෙනවා. දැන් ලංකාවේ බුදුහාමුදුරු ඉපදුනා කියපු අය කියන අය මේක දැනගෙන හිටියේ නැහැ කලින්. ගිරි කුම්බිල කියන එක දැනගෙන හිටියේ නැහැ. දැනගෙන හිටියේ නැති නිසා මෙතන රජගල කියන නමින් රජගහ නුවර කියලා කිව්වා. වැරදිලාවත් මේගොල්ලෝ දැනගෙන හිටියේ අපිට මේක අහුනේ ඉස්සල්ලාම ගිරි කුම්බිල කියන නම හොයාගත්තේ පරිශන කරන යනකොට. වැරදිලාවත් අරායට මේ නම හම්බුණා නම් මේගොල්ලෝ මේකට නම් කරන්නේ කිඹුල්වත් නුවර කියලා. සෙල්ලිපි වලක් තියෙනවා. දැන් දීපවංශයේ තියෙනවා පතිට්ඨාපේසි ආරාමං ගිරි කුම්බිල නාමක. දීපවංශයේ තියෙනවා. දැන් මේ මූලාශ්‍රයත් ගත්තනම් එම අරගොල්ලෝ මේක දැනගෙන හිටියානම් හොඳ වෙලාවට දැනගෙන හිටියේ නැත්තේ මෙතන හඳුන්වන්නේ රජගහ නුවර කියලා නෙවෙයි කිඹුල්වත් නුවර කියලා. ඔයගේ ශාසන ඉතිහාසය අපේ බෞද්ධ ඉතිහාසය අපේකම අපේ සංස්කෘතිය විනාශ කරන කණ්ඩායමක් හැටියට තමයි අපි මේ අය හඳුනාගත යුතු වන්නේ. දැන් රජගහ නුවර පිළිබඳව මම මහා ගොඩක් දේවල් කතා කරන්න යන්නේ අපේ ස්වාමීන් වහන්සේලා ඒ රජගහ නුවර ගැන දන්නවා. නමුත් රජගහ නුවර කියන එක ගත්තොත් එහෙම නිකන් අපිට ඉන්දියාවත් එක්ක දැන් ගියපු අය දන්නේ නැති රජගහ නුවර වන්දනා කරන්න එහෙම ගියපු අය දුපු අය එහෙම සුළුකට සලකන්න පුළුවන් පොඩි ස්ථානයක් නෙවෙයි ඒක. දැන් බිම්බිසාර රජතුමා තමයි හිටපු රජතුමා. එතුමා ගැන තොරතුරු දැන් උතර එන අම්පාර රජගල තියෙන්නට ඕනි. එතුමාගේ මාලිගාව, එතුමා කරපු දේවල් ආදි වශයෙන් විශාල තොරතුරක් තියෙන්න බෑ මෙතන. කන්දක් විතරයි තියෙන්නේ. මේ කන්ද පුරාවටම විවිධාකාර නටමුම්
තියෙනවා. ඉතින් ඒ අනුව බැලුවෙන් පස්සේ මේ ධර්ම විකෘති කරන අයට සමහර දේවල් මුලින් හොයාගන්න බැරුණු නිසා සමහර දේවල් ලොකුවටම විකෘති කරන්න බැරි වෙලා තියෙන බව පේනවා මේකත් එක්ක බැලුවෙන් පස්සේ. එතකොට දැන් මෙතන මුලින්ම ආරාමයක් හැදෙන්නේ ක්‍රිස්තු පූර්ව තුන්වෙනි සියවසෙන් පස්සේ මහින්දාගමණයෙන් පස්සේ දෙවෙනි ක්‍රිස්තු පූර්ව දෙවෙනි සියවසේ විතර. දැන් රජගහනුවර වුණා නම් මෙතන ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස දක්වා වූ ඉතිහාසයකට යන තොරතුරු තියෙන්නට ඕනි. අපි කාල නිර්ණය වගේ දේවල් කරලා තිනවා. නමුත් එච්චර ඈතකට අපිට ඒවා ගෙන යන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. සෙල්ලිපි සාධක, ඒ වගේ වංශ කතා සාධක, ඒ වගේම අටුවා ටීකා වගේ දේවල් වල තියෙන සාධකත් එක්ක බැලුවෙන් පස්සේ ක්‍රිස්තු පූර්ව දෙවෙනි සියවස දක්වා තමයි ඈතට දිව යන්නේ. දැන් සෙල්ලිපියක් තියෙනවා එතන. ඒක තමයි ඊටම වැදගත් සෙල්ලිපිය. මුළු ශ්‍රී ලංකාවටම එක වැදගත් සෙල්ලිපියක්. එතන තියෙනවා මිහිඳු හාමුදුරන්ගේ ඉත්තිහාමුදුරන්ගේ භස්මාවශේෂ තැන්පත් කරලා හදාපු ස්තූපය කියලා සෙල්ලිපියක්. පොඩි ස්තූපයකුත් තියෙනවා. ඒකේ තියෙන්නේ යේ ඉමදිප පටමය ඉදිය අගතන ඉදිකතෙර මහිදතෙර හා තුබේ. යේ ඉමදිප කියලා කියන්නේ මේ දිවයිනට පටමය මුලින්ම ඉදිය කියලා එක පරණවිතාන මහත්තයා අර්ථකථනය කරලා තියෙන්නේ සමෘද්ධිය පිණිස කිය. කෙනෙකුට ඒක ඉදිය කියන එක ඉරිදියෙන් ආවා කියලා කියන්නත් පුළුවන්කම තියෙනවා. කැමැති විදිහකට අර්ථ ගන්නවන්න පුළුවන්. අගතන ඉරිදියෙන් හෝ සමෘද්ධිය පිණිස වැඩම කොට වදාළ ඉදිකතර ඉත්තිය තෙරුන්ගේ මහින්දතෙර හා කියලා කියන්නේ ගේ කියන එක. මහින්ද තෙරුන්ගේ ස්තූපයයි කියලා මෙතන ඒ ස්තූපයකට නිර්මාණය කරලා ගලේ මේ සෙල්ලිපිය කොටලා තියෙනවා. මේක තමයි වැදගත්ම සෙල්ලිපිය මෙම භූමියේ තියෙන. එතකොට ඒ අනුව පේනවා මේක ක්‍රිස්තු පූර්ව තුන්වෙනි සියවසෙන් පස්සේ මිහිඳු හාමුදුරුවෝ පිරිනුවන් පෑවටත් පස්සේ ඉත්තිහාමුදුරුවෝ පිරිනුවන් පෑවටත් පස්සේ නිර්මාණය වුණු හා හදන්න පටන් ගත්තු ආරාම සංකීර්ණයක් බව. එතකොට මේක කොහෙත්ම ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසට බුද්ධ කාලයට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. ඇත්තටම බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා නම් අපි කොච්චර ආඩම්බර වෙන්න ඕනද? අපි මේක හංගන්න අවශ්‍යතාවයක් නැහැනේ. මහා නාම හාමුදුරුවෝ ක්‍රිස්තු වර්ෂ 4-5 සියවස්වල මහා වංශය ලියනකොට මේ පිළිබඳ උන්වහන්සේ දැනගෙන හිටියානම් දන්නවනම් එහෙම ඇත්ත සිද්ධියක් වුණා නම් උන්වහන්සේට කිසිසේත් මේක හංගවීමට අවශ්‍යතාවයක් නැහැ. ඊ타මාත්ම ආඩම්බරයෙන් යුක්ත උන්වහන්සේ තවත් පරිච්ඡේද 2-3ක් වැඩි කරලා ඊටාම ඉහළින් වර්ණනා කරලා බුදුහාඳුරෝ ලංකාවේ තමයි ඉපදුනේ කියලා වර්ණනා කරා. නමුත් එහෙම සංසිද්ධියක් 2000 වසර වෙනකල් පමණවත් තිබුණේ නැහැ. ওই 2000න් විතර පස්සේ තමයි ඔය කතාව ගොඩනැගිලා ඇවිල්ලා 2010 වගේ වෙනකොට මේක සම්පූර්ණයෙන්ම ජනගත වෙලා විශාල කණ්ඩායමක් ඇවිල්ලා දැන් මේක ජනගත වෙලා තිනවා. මේක මේ මිත්‍යාව කියන එක. මිත්‍යාවට තමයි අපේ මිනිස්සු කැමති. මිත්‍යාව වපුරලා තියෙනවා. මිත්‍යාව පිටපස්සේ යනවා. දැන් අපේ විශ්වවිද්‍යාලේ හිටපු උපකුලපතිතුමෙක් අපෙත් හොඳ හිතවතෙක්. එතුමා තමයි දැන් මේ අර මීවල පලානේ කියන හාමුදුරන්ගේ ප්‍රධාන දායකයා. මට ඉඳලා හිටලා හම් වෙනවා කෝල් කරනවා. ඉතින් මං අහනවා සර් කොහොමද කියලා. දැන් මල්ලි මං දැන් සෝහන් වෙලා ඉන්නේ කිව්වා. එතකොට ඒ හාමුදුර රහතන් වහන්සේ කෙනෙක් මේ ශ්‍රාවකයෝ සෝහන් වෙලා. මං කිව්වා සර් මේ ඊගාවට මොකද්ද පියවර? ඊගාට ඉතින් සකෘදාගාමි ආදි වශයෙන් කොහොම හරි මැරෙන්න ඉස්සෙල්ලා මේ ඒ කටයුතු ටික ඉවර කරගන්න තමයි. ඒ වගේ මිත්‍යාවේ වපුරලා මිත්‍යාවෙන් වැඩ කරන පිරිසක් හැටියට තමයි මේ පිරිස සමාජගත වෙලා තියෙන්නේ. මම දන්නේ අපිට පුළුවන් ද කියලා මේක කොයිතරම් දුරට වෙනස් කරන්න පුළුවන් වේද කියන එක. දැන් හරි පියවරක් ගැනීම අපේ හාඳුන්නේ ඊටාම වටිනවා. මේක මේ කතා කරලා වැඩක් නෑ. ක්‍රියාකාරී වෙමු අපි. මම දන්නේ කොහොමද ක්‍රියාකාරී වෙන්නේ කියන එක. ඒක විදිහට ක්‍රියාකාරී වෙලා තියෙන දැන් ওই බංග්ලාදේශෙත් ක්‍රියාකාරීමක් සිද්ධුනේ පිට. ඉතින් මේ ඒ වගේ මොකක් හරි ක්‍රියාවක් නොකළොත් එහෙම අපි පස්සට තල්ලු වෙලා ගිහිල්ලා ඒ අය ඉස්මතු වෙලා එනවා. මම දැක්කා ඊපෙරේද දවසක Facebook එකේ හාඳුලා 30 ගානක් ගාරි 50 ගානක් ගාරි ලිස්ට් එකක් තියෙනවා මේ බුදුදහමට එරෙහිව කටයුතු කරනවායි කියලා. දැන් මේ දවස්වල අපේ ස්වාමින් වහන්සේලා වස්වාසය කරලා ඉන්නවනේ. වස්වාසය කරලා ඉන්නකොට කටන චීවර පූජා කරායින් පස්සේ ලැබෙන ආනිසංස උන්වහන්සේලා දේශනා කරනවානේ. එක හාඳුරගෙන Facebook එකට දාලා තිනවා ඕකේ මොකක්වත් ආනිසංසයක් නැහැ කියලා.
ඉතින් ඒ වගේ මේ ලංකාවේ බුදුහාමුදුරු පුදුනෙක් විතරක් නෙවෙයි වගේ ධර්ම විකෘතීන් රසක් එක එක්කෙනා එක එක විදිහට කතා කරගෙන යනවා. මේවට එරෙහිව අපි පියවරක් ගත යුතුම් වෙනවා. නොගත්තොත් එම අපේ කාලේ කාර්යභාරය අපි ඉටු නොකලා වෙනවා. අපි විශ්වවිද්‍යාලාචාර්ය වගේ හැටියට හෝ වෙනත් වරප්‍රසාද විඳින භුක්ති විඳින අය හැටියට ඒවා විඳලා තියෙනවා. අපේ කාලයේ ක්‍රියාව කාර්යය කළ යුතු දේ අපි නොකරපු පිරිසක් හැටියට සමාජගත වීමට ඉඩ තියෙනවා. අපිට ඕන තරම් බලය තියෙනවා, ශක්තිය තියෙනවා, ඕන කෙනෙක් අල්ලගන්න පුළුවන්. ඔය වගේ දේවල් වල මිල මුදල් දෙන අය ඉන්නවා. දැන් මිල මුදල් වැඩි දෙන්නේ මේක මේ මිත්‍යාව වපුරන අයට. ඉතින් අපිටත් පුළුවන්කම තියෙනට ඕනි මේ සඳහා මොකක් හරි පියවරක් අරගෙන මේ සම්බන්ධව කටයුතු කිරීමට මට විනාඩි 10ක් විතර තමයි දෙනවා කියලා තින්නේ. දැන් 10 ඉවර ඇති. ඉතින් බොහොම ස්තුතියි මට ආරාධනා කරාට. ඉතින් අපි මේ ගමනේ යමු. ඕන වෙලාවක් කියන්න මේ ප්‍රවේශයක් හැටියට මේ තුන්වෙනි අවස්ථාව හතරවෙනි අවස්ථාව දැන් බලන්න මේවට ආරාධනා කරලත් ඇති ගොඩාක් අයට ඉතින් ඇවිල්ලා ඉන්න ටික දෙන දැන් මිත්‍යාව වගේ එකක් මෙතන තිබ්බනම් මේ හෝල් එකේ පිරලා ඉතිරලා එළියෙත් ඉඳලා බලන්න තිබ්බ වැඩ කටයුතු. ඒ නිසා අපිත් අන්න ඒ தත්ත්වයට ගන්න අපේ වැඩසටහන පුළුවන්කමක් තියෙනවා නම් අන්න අපි යම් ජයග්‍රහණයක් ලැබුවා වෙනවා. ඔබ වහන්සේලාටත් පැමිණ සිටින සියලු දෙනාටමත් තෙරුවන් සරණයි.